කොහොමද ඔයාලට අද රසම රස කෑමක් තමයි හදන්න යන්නේ. ගොඩක් අය මේකට ආසයි. අද ලසඤ්ඤා තමයි හදන්නේ. මොනවද ඕන වෙන්නේ කියලා ටිකක් බලමු. අපි මුලින්ම ලසඤ්ඤා සීඩ් ටික මේ විදිහට විනාඩි 5ක් විතර උණු වතුරෙන් තම්බ ගන්න ඕනේ. අපි දැන් ලසඤ්ඤාකට ඕන මිශ්‍රණය හදාගන්න යන්නේ. අපි පෑන් එක ටිකක් හත් වෙන්න තියලා ඔලිව් තෙල් ටිකක් දාගමු. මේක ඔලිව් තෙල් දැම්මහම ගොඩක් රසයි. ඊට පස්සේ අපි සුදු ලුණු ටික තමයි එකතු කරන්නේ. ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරමු. අපි ඊළඟට මස් ටික තමයි එකතු කරන්නේ. මේක ටිකක් තැම් වෙන්න ඕනේ. ටිකක් හොඳින් කලවම් කරලා අපි මිරිස් කුඩු ටිකකුයි ඔරිගානෝ ටිකකුයි එකතු කරනවා. අපි තක්කාලි පේස්ට් තමයි මේ එකතු කරන්නේ. අපිට තක්කාලි පේස්ට් ටිකක් වැඩිපුර ඕනි. මේක රස ගැන්වෙන්නේ එකෙන් තමයි. අපි ඊට පස්සේ වතුර කෝප භාගයක් විතර මේකට එකතු කර ගන්න ඕන. මස් ටික හොඳින් තැම්බෙන්න ඕන නිසා. අපි අවශ්‍ය පදමට ලුණු ටිකකුත් දාගමු. අපි විනාඩි 7-8ක් මේක හොඳින් පිස ගන්න ඕනේ. අපි දැන් හදාගෙන ඉවරයි. අපි මුලින්ම ලසඤ්ඤා හදන ප්ලේට් එකේ හොඳට බටර් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මිශ්‍රණය මේ විදිහට යටට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලසඤ්ඤා සීඩ් ටික තමයි මේ එකතු කරන්නේ. අපි ලේස් ආකාරයට මේ විදිහට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි චීස් ටිකක් දාගමු. චීස් වැඩිපුර එකතු කරගන්න. මේක ගොඩක් රසයි. ඔයාලා කැමති ප්‍රමාණයක් මේ විදිහට ලේස් දාගන්න. ඊට පස්සේ අපි අන්තිමටම මේකට මස් මිශ්‍රණය තමයි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ උඩින් හොඳට චීස් ටිකක් දාලා මේක විනාඩි 30ක් oven එකේ පිස ගන්න ඕනේ. ඔයාලා මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. like එකකුත් දාගෙන යන්න. විනාඩි 30කට පස්සේ අපි ලසඤ්ඤා එක බලන්නකො කොහොමද කියලා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න කොහොමද රස කියලා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.